දුෂ්ටයන් නිපදෙන්නේ දුෂ්ටයන් විදිහට නෙමෙයි. එයාලට තියෙන්නේ හරි අහිංසක අතීතයක්. ඒ කියන්නේ ඔයාගේ ළඟම ඉන්න කෙනත් අනාගතයේදී දුෂ්ටයෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඔව් මේ ලෝකේ ඉන්නවා දුෂ්ට වර්ග තුනක්. ඒ අතරින් එයා ඇති වෙන්න මොන වර්ගයටද? අපි මේ කියන දේවල් හිතින් මවාගෙන එයාට මේ ලක්ෂණ තියනවාද කියලාත් බලන්න. ඔව් අපි දුෂ්ට වර්ග තුනේ උදාහරණ විදිහට ගන්න ජෝකර්, ජෙහාන් ෆර්නෑන්ඩෝ වගේම සලසා සිදරින්. සිදරින්ව තෝරගන්න ලොකු හේතුවක් තියෙනවා. වීඩියෝ එකේ අන්තිම වෙද්දී ඔයාට ඒක තේරෙයි. හරි. පළවෙනි වර්ගය තමයි The Chaos Villain. මේකට තියෙන හොඳම උදාහරණය තමයි ජෝකර්. ජෝකට බලය ඕනේ නැහැ. එයාට ලෝකේ පාලනය කරන්න ඕනේ නැහැ. එයාලට ඕනේ වෙනත් අය කරන දෙයකට ප්‍රතිවිරුද්ධ වෙනස්ම දෙයක් කරන්න. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි එයාලා ඒක කරන්නේ විනාශකාරී විදිහකට. එයාලා හරි unpredictable. හරියට නිකන් ජෝකර් රියැලිටි ෂෝ එකේ ඉද්දී එයාව ඉන්ටර්වියු කරන එක්කනට වෙඩි තිබ්බා වගේ වැඩ තමයි මෙයාලා කරන්නේ. එතකොට ජෙහාන් ෆර්නෑන්ඩෝ අයත් වෙනකෝ දෙවෙනි වර්ගය මොකද්ද? දෙවැනි එක තමයි ඇන්ටයි හීරෝ. මේකට හොඳම උදාහරණය තමයි අපි හැමෝම දන්න ජෙහාන් ෆර්නෑන්ඩෝ. මෙයාව හැමෝටම වීරයෙක් වගේ පෙනුනත් ජෙහාන්ට තියෙන්නේ දුෂ්ටයෙක්ගේ ලක්ෂණ. සරලම ජෙහාන්ලා වගේ මෙහෙම හඳුන්වන්න පුළුවන්. පෞද්ගලික මතවාදයන් තුලින් සමාජීය කේතේ පාගා දමා රාමෝ බිඳ දමන ප්‍රොපගැන්ඩිස්ට් කෙනෙක්. ජෙහාන්ලා වගේ මිනිස්සුන්ට එක සැලැස්මක් වැරදෙද්දී තව සැලැස්මක් තියෙනවා. මෙයාලව හඳුනගන්න පුළුවන් ලක්ෂණයක් තමයි මෙයාලට හැකියාව තියෙනවා මිනිස්සුන්ගේ දුර්වලතා පාවිච්චි කරලා එයාගේ ඉලක්ක වලට ඒ දුර්වලතා පාවිච්චි කරන්න. හරි කලින් වර්ගයේ වීරයෙක් වගේ පේන දුෂ්ටයෙක්ගේ ගතිගුණ තිබ්බ කෙනෙක් නම් ඊළඟ වර්ගයේ දුෂ්ටයෙක් වගේ පේන වීරයෙක්ගේ අන්න හරි කේෂෝ. මේ තමයි ඇන්ටයි විලන්ස්ලා. එයාගේ ප්‍රතිරූපයෙන් එයාව හැමෝම නරක කෙනෙක් විදිහට දැක්කත් මෙයාලා සදාචාරවත් වැලියුස් තියෙන ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් අය. ඔයාලා දෙන්නමත් දන්නවා හැරි පොටර් ඉන්නේ විසඩින් වර්ල්ඩ් එකේ තියෙන හොග්වර්ට්ස් වල. එතකොට මේ හොග්වර්ට්ස් හොයාගන්න ෆවුන්ඩර්ස්ලා 4 දෙනාගෙන් කෙනෙක් තමයි සලස්ලා සිදරින් කියලා කියන්නේ. එළියට පේන්න තියෙනවා වගේ මෙයාගේ සිදරින් හවුස් එක අභිමානයේ විතරක්ම ඔළුවේ තියාගෙන හදපු දෙයක් නෙමෙයි. එම මතයක් හැදෙන්න තියෙන හේතුව තමයි ස්ලිදරින් කියන්නේ දැඩි තීරණ ගත්ත කෙනෙක්. හරියට ගැඹුරට ගිහින් බැලුවම සලසා කියන්නේ විලන් කෙනෙක් කියලාත් අපිට කියන්න අමාරුයි. ස්ලිදරින් වොන්ඩ් එක අතට ගන්න කලින් ඉඳලම එයාට විශේෂ හැකියාවක් තිබ්බා. ඒ තමයි පාසල් ටක්. එහෙම නැත්නම් සර්ප භාෂාව පුළුවන් වුණ එක. මේ ලැන්ග්වේජ් එක කාටවත් පුරුදු වෙන්න බෑ. මොකද ඒක එන්නේ ජෙනටික්ස් වලින්. එයා වයසට යන්න තේරුම් ගත්ත දෙයක් තමයි මේ මැජික් කියන එක සාමාන්‍ය මිනිස්සුන්ගේ අතට ගියොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියන එක. ටාර්ලා මෙයා මඩ් බ්ලඩ් අයට වෛර කරේ නැහැ. එයා බය වුණා මගර්ස්ලා. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු හින්දා හොග්වර්ට්ස් වල අනාගතයට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට මේ නිසා තමයි ෆවුන්ඩර්ස්ලාත් එක්කත් මේ ආගියුමන්ට් එකට එන්නේ. ඔව් හොග්වර්ට්ස් හදලා ටික කාලයක් යද්දීම ස්ලිදරින්ට තේරෙන්න පටන් ගන්නවා මායාකාරයන්ගෙන්ම පැවතෙන්නේ නැති මායාකාරයන්ට බලය දෙන එක ටිකක් අවදානම් සහගත වැඩක් කියලා. ඒ නිසා එයා මේ මායාකාරයන්ව පියෝ බ්ලඩ්, හාෆ් බ්ලඩ් වගේම මඩ් බ්ලඩ් කියලා කොටස් 3කට කඩලා දානවා. එයා කියනවා මෙතනින් එහාට හොග්වර්ට්ස් වලට එන්න පුළුවන් මේ මුල් කොටස් දෙකට විතරමයි කියලා. අනිත් ෆවුන්ඩර්ස්ලා 3 දෙනාම මේකට විරුද්ධ වෙනවත් එක්ක තමන්ගේ උරුමය සම්පූර්ණයෙන්ම අතහැරලා දාන ස්ලිදරින් හොග්වර්ට්ස් වලින් යන්න යනවා. එයා මෙතනදී පෙන්නවා ඔයා හිතනවා නම් ඔයාගේ මතය හරි කියලා ඔයා ඒක වෙනුවෙන් දිගටම ෆයිට් කරන්න ඕනි කියලා. අතහැරලා දාලා යනවා කිව්වට මෙයා එක මාක් එකක්, එක ලෙජන්ඩ් එකක් හොග්වර්ට්ස් වල ඉතුරු කරලා යනවා. එයා හදනවා බැසිලික්ස් කියලා සර්පයෙක් ඉන්න එයාගේ උරුමකාරයෙකුට විතරක් ඕපන් කරන්න